ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තින්නේ ඔයාලා දන්නවා දැන් ලංකාවට නිල වශයෙන් Facebook CM tool create monetizer tool එක ඇක්ටිව් වෙලා තියෙනවා. ඒකත් එක්ක Facebook කරා මුදල් උපයන්න star ads subscription bonus මේ වගේ දේවල් වලින් ඔයාට මුදල් උපයන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට අද බලා ගන්න පුළුවන් CM tool එක ආවට පස්සේ payout account එක create කරන step by step process එක කොහොමද කියලා සහ bank details add කරන්නේ කොහොමද tax identify verification ගැන වැදගත් දේවල් ටිකක් ඔයාට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හරහා මම ඔයාලට කියලා දෙන්නම් හරියටම payout account එක create කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද payout account එක create කරගන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක අද පටන් ගන්න මෙතන create a payout account කියන step එකේ ඉඳලා මොකද මෙතනට එනකන් step ටික ගොඩක් කට්ටිය දන්නවා හරියට මේ payout account එක create කරගන්නේ කොහොමද කියලා විතරයි ගොඩක් කට්ටිය දන්නේ නැත්තේ. ඉතින් අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයා යන්න මුලින්ම මෙන්න මෙතන create payout account කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට load වුණාට පස්සේ first name last name date of birth country වගේ option ටිකක් තියෙනවා. මෙන්න මේ ටික හරියට fill කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන first name කියන එකට ඔයාගේ වාසගම ඇතුළත් කරන්න. ඔයා ඒකනායක මුදියන්සේලාගේ චාමර සම්පත් බණ්ඩාර කියලා තියෙනවා නම් ඔයා මෙතනට ඒකනායක මුදියන්සේලාගේ කියන කෑල්ල විතරක් enter කරන්න. වෙන කිසි දෙයක් ඔයා දාන්න එපා. ඊට පස්සේ last name කියන තැනට ඔයාගේ චාමර සම්පත් බණ්ඩාර කියන සම්පූර්ණ කොටස මෙතන type කරන්න. මොකද ඔයා මෙතනට last name එක විතරක් දාලා පස්සේ middle name එක දාන්න ඉන්න එපා. ඔයා මෙතන සම්පූර්ණ ඉතුරු කොටස type කරලා දාන්න. එතකොට මෙතනින් එහාට ආයි කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාගේ නමේ ප්‍රශ්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ වාසගම first name එකට දාලා last name එකට ඔයාගේ ඉතුරු සම්පූර්ණ නම ඇතුළත් කරගන්න. ඊට පස්සේ පහලින් තියෙනවා date of birth. ඉතින් මෙන්න මෙතන select කරාට පස්සේ මෙන්න මේ විදිහට calendar එක open වෙනවා. ඉතින් මේ calendar එකේ ඊතලෙන් පස්සට ගිහිල්ලා ඔයාට ගැළපෙන ඔයාගේ උපන් දිනේට අදාළ දවස select කරගන්න. ඉතින් මේක මතක් කරලා ඔයා මේ විදිහට type කරන්න යන්න එපා. මේ calendar එකෙන්ම select කරලා ඔයාගේ year එකයි month එකයි date එකයි දාන්න. නැතුව ඔයා manual මෙතන type කරන්න හැකියාවක් නැහැ. මෙතන මතක් කරලා ඔයා මේ calendar එකෙන්ම දාන්න. ඊට පස්සේ මෙතන country කියන එක select කරන්න. පල්ලෙහායින් S අකුර ගහපු ගමන් ඔයාලට පල්ලෙහාට යද්දින් පෙන්නනවා ශ්‍රී ලංකා කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා enter business info කියලා. ඉතින් මෙන්න මෙතන ඔයා දාගන්න business type කියන එකට ඔයා individual solo proprietor single member LLC කියන option එක ඔයා මෙතනින් select කරගන්න ඕන. ඒක select කරගෙන ඔයා මෙතනින් next කියන button එක touch කරන්න. ඉතින් ඔයාගේ business info ටික enter කරලා ඉවරනාට පස්සේ ඊළඟට එනවා ඔයාගේ personal info ටික මෙතනට add කරගන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන first name එක දැන්ටමත් select වෙලා තියෙන අපි කලින් දුන්න හින්දා last name එකට ඔයාගේ සම්පූර්ණ ඉතුරු නමේ ටික තියෙනවා. ඉතින් middle name එක ගැන මෙතනදී හිතන්න එපා ඔයා. ඒක ගැන වැඩි හිතන්න නැතුව ඔයාගේ සම්පූර්ණ නම වාසගම මුලින් තියෙන්න ඕනේ. ඊට පස්සේ last name එකට ඔයාගේ නමේ ඉතුරු ටික දාන්න. ඊට පස්සේ ඔයාගේ home address එක මෙන්න මෙතනට type කරන්න හරියටම ඔයාගේ spellings check කරලා හරියටම බලා ගන්න. මොකද අකුරක් දෙකක් මිස් වුණොත් ඔයාගේ address එක වෙනස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙතනට ඔයාගේ address එක type කරලා ඊළඟට ඔයාගේ city එක මෙතනින් select කරගන්න. city එක select කරගත්තට පස්සේ city එකට පහලින් තියෙන state එක. එතකොට ඔයාගේ NW North West නම් එහෙමත් නැත්නම් CP නම් Central Province මේ විදිහට ඔයාගේ state එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ postal code එක ඔයා දන්නේ නැත්නම් ඔයාගේ city එකට අදාළ post code එක Google එකෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනට ඔයාගේ phone number එක select කරගන්න country code එකත් එක්ක ඇතුළත් කරන්න මතක් කරලා ඊට පස්සේ ඔයාගේ Facebook account එකේ create කරලා තියෙන email එක හෝ ඔයා වෙනම personal email එකක් පාවිච්චි කරනවා නම් ඒක මෙතනට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඇතුළත් කරන්න ඕන ඔයාගේ tax number එක. ඉතින් ඔයාගේ tax number එක මේ වෙනකොට නම් ගොඩාක් කට්ටියට tax number එකක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔයාටත් අදාළ බදු අංකය ගන්න පුළුවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අදාළ ශාඛාවකට හෝ ප්‍රධාන hotline number එකට කතා කරලා ඔයාගේ tax number එක ඔයාට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ tax number එක අරගෙන මෙතනට ඔයාගේ tax number එක enter කරන්න. ඉතින් ඊළඟට VAT GST registration number එකක් තියෙනවා නම් ඔයා මෙතනට ඇතුළත් කරන්න. ඔයාට එහෙම number එකක් නැත්නම් මේක මේ විදිහටම හිස් තැන තියන්න. ඉතින් ඒ වගේම තමයි වැදගත් දෙයක් මෙතන ඔයා ඊළඟ option එකට යන්න කලින් ඔයාගේ හැම detail එකක්ම එකින් එක නැවත check කරන්න. ඔයාගේ නමේ අකුරු ටික, උපන්දිනේ, address එක මේ හැමදේම check කරාට පස්සේ තමයි ඔයා මේකට agree වෙලා ඊළඟ option එකට යන්න ඕනේ. මොකද මෙතනදී ඔයාට මොකක් හරි වැරදුනොත් ආයෙ මේක වෙනස් කරගන්න ගොඩාක් අමාරුයි. ආයෙ ඔයාට මෙටා
verify team එක contact කරගන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙතනින් ටික් එක දාලා next කියන බටන් එක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට එනවා අපේ bank account එක link කරන detail ටික ඇතුළත් කරන්න page එක. ඉතින් මෙතන ඔයාගේ ගිණුමේ විස්තර ඇතුළත් කරන්න කලින් මෙතන ඔයාගේ personal bank account එකට සල්ලි ගෙන්න ගන්නවා නම් ඔයාගේ personal bank එකට අදාළ SWIFT code එක ඔයා හොයා ගන්න ඕන. ඉතින් මෙතන SWIFT code එක හොයද්දී මතක් කරලා commercial bank එකක් නම් commercial bank Sri Lanka SWIFT code කියලා search කරන්න. ඒ වගේම තමයි අනිත් bank වලටත් ඒ විදිහටම search කරන්න. මොකද අපේ රටේ තියෙන බැංකු සමහර වෙන රටවලත් තියෙන හින්දා වෙන රටක SWIFT code එකක් ඔයාලට මෙතන පෙන්වන්න පුළුවන්. ඒ හින්දා commercial bank Sri Lanka SWIFT code කියලා search කරලා ශ්‍රී ලංකාවට අදාළ SWIFT code එක ඔයාට මෙතනින් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා bank detail enter කරන්න කලින් මෙන්න මේ SWIFT code එක හොයාගෙන copy කරගන්න. ඉතින් මෙන්න මෙතන manual link bank account link your PayPal account කියලා option දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාගේ personal bank account එකට ගන්නවා නම් ඔයා මෙතනින් select කරගන්න ඕනේ manual link bank account කියන option එක. ඉතින් ඔයාට PayPal account එකක් තියෙනවා නම් මේක මෙතනදී link කරගන්නත් පුළුවන්. දැන් අපි මෙතන manual link bank account කියන එක click කරලා ඉස්සරහට යමු. ඉතින් මෙන්න මෙතනදී ඔයා copy කරගත්ත SWIFT code එක මෙන්න මෙතනට paste කරගන්න. SWIFT code එක මෙතනට paste කරගත්තට පස්සේ ඔයාගේ bank account number එක මෙන්න මෙතනට ඇතුළත් කරන්න. ඉතින් බැංකු ගිණුම් අංක නිවැරදිව ඇතුළත් කරාට පස්සේ ඔයා මෙන්න මෙතනින් link payout method කියන එක touch කරන්න. ඊළඟට එනවා අපිට මෙතන අපේ tax details set කරන්න. මෙතන add tax info කියන button එක touch කරන්න. ඊට පස්සේ මෙතන ඇඩ්‍රස් ඔක්කොම කන්ෆර්ම් කරාට පස්සේ ඔයාගේ මේල් ඇඩ්‍රස් එකත් කලින් දුන්න ඇඩ්‍රස් එකම නම් මෙන්න මේ විදිහට ටික් එක දාලා මෙන්න මෙතනින් next කරන්න පුළුවන්. ඉතින් next කරාට පස්සේ ඊළඟ option එකේ මෙතන තියෙනවා 100%ක්ම ඔයා US වලින් පිට ඉන්න කෙනෙක් නිසා මෙතන 100%ක්වත් ඔයා දායක වෙන්නේ නැහැ කියන option එක. ඒ කියන්නේ උඩම තියෙන 100% කියන option එක ටික් එක දාලා මෙතනින් next කරන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ contact එකට sign කරන්න. ඉතින් මෙන්න මෙතනදී signature ඔයාගේ full name එක type කරන්න තියෙන්නේ. ඔයාගේ වාසගමත් එක්ක සම්පූර්ණ නම ඔයා මෙතන ඇතුළත් කරන්න. first name එකයි last name එකයි ඔයා කලින් දාපු විදිහට දැන් මෙතන ඔයාගේ සම්පූර්ණ වාසගමත් එක්ක සම්පූර්ණ නම ඇතුළත් කරලා මෙතනින් උඩින් tick එක දාලා next කියලා දෙන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඇතුළත් කරපු හැම විස්තරයක්ම මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේක හරියට කියවලා බලලා submit form කියන option එක මෙතනින් select කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ form එක submit කරාට පස්සේ finally ඔයාට මෙන්න මෙතනින් done කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී ඔයාට view PDF කරලා ඔයාට PDF file එක බලා ගන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් screenshot එකක් අරගෙන මේක ඔයාට screenshot එකක් විදිහට තියා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි payout account එක create කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාට කියලා දුන්න තැනක් නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment කරන්න. ඒ වගේම තමයි මේක නොදන්න කෙනෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.